අයිබෝවන් සුබ දවසක් වේවා කියලා පිළිගන්න ඔබ සියලු දෙනාම කැදැල්ල YouTube channel එක වෙත අද අපි ඔයාලට අරගෙන ආවේ ඊටාම අඩු මුදලට ඉඩම් හා නිවාස කිහිපයක්. ඔයාලා තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කර අපට සහයෝගය ලබා දෙන්න. ඒ වගේම ඔබට අවශ්‍ය ඉඩම් හා නිවාස කොහෙන්ද ඕනේ කියා අපට comment එකක් දමන්න අමතක කරන්න එපා. හොඳයි. මෙම ඉඩම සමග නිවස තිබෙන්නේ පල්ලේවිල විහෙරගොඩ ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 18.9යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම ඉඩමට තිබෙනවා. මෙම ඉඩමේ සිට කොට්ටවල පාරට කිලෝමීටර් 2ක්ද, පස්යාලට කිලෝමීටර් 2කමාරක්ද, නුවර පාරට කිලෝමීටර් 5ක් වගේ දුරක් තමයි තිබෙන්නේ. මෙම නිවසේ නිදන කාමර 2ක්, සාලය, කුස්සිය, පිටත නාන කාමරේ තමයි තිබෙන්නේ. ඒ වගේම පිරිසිදු සින්නකර ඔප්පු තමයි තිබෙන්නේ. මෙම නිවසේ මිල කියන්නේ 1,38යි. හොඳයි. මම ඔයාලට වැඩි විස්තර දැනගන්න නිවසේ හිමිකරුගේ දුරකථන අංකය කියන්න. ඒ වගේම ඊ타ත්ම නිස්කලංක පරිසරයක තමයි මෙම නිවස තිබෙන්නේ. හොඳයි. 071යි 990යි 0234 ඔයාලට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම නිවසේ වැඩි විස්තරයක් දැනගන්න. හොඳයි එහෙනම් මෙම ඉඩම සමග නිවස තිබෙන්නේ දිවුලපිටිය විතාන මුල්ල ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 12යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම ඉඩමට තිබෙනවා. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට මීටර් 150ක් වගේ දුරක් තමයි තිබෙන්නේ. මෙම නිවසේ නිදන කාමර 3ක්, සාලය, කුස්සිය සහ නෝමල් টয়ලට් එක තමයි තිබෙන්නේ. ඊටාත්ම සුන්දර පරිසරයක තමයි මෙම නිවස තිබෙන්නේ. මෙම නිවසේ ඔප්පු පිරිසිදු සින්නකර ඔප්පු තමයි තිබෙන්නේ. මෙම නිවසේ මිල කියන්නේ 1,40යි. ඔයාලට මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම ඉඩමේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. හොඳයි. මම ඔයාලට වැඩි විස්තර දැනගන්න නිවසේ හිමිකරුගේ දුරකථන අංකය කියන්නම්. 072යි 80යි 56යි 355. ඔයාලට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම නිවසේ වැඩි විස්තර දැනගන්න. හොඳයි එහෙනම්. මෙම ඉඩම සමග නිවස තිබෙන්නේ රාගම ටවුන් එකට ආසන්නයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 4යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම නිවසට තිබෙනවා. මෙම නිවසේ සිට ප්‍රධාන බස් පාරට මීටර් 100ක වගේ දුරක්ද, ප්‍රධාන වෙළඳසැල් වලට මීටර් 200ක වගේ දුරක්ද තමයි තිබෙන්නේ. මෙම නිවසේ නිදන කාමර 2ක්, සාලේ, කුස්සිය, නාන කාමරේ තමයි තිබෙන්නේ. සම්පූර්ණ නිවසටම ටයිල් කර සෙවිලින් ගසා තිබෙන්නේ. ඒ වගේම වටේටම තාප්පේ ගසා ගේට්ටු දමා තිබෙන්නේ. වාහන නැවතීමේ පහසුකම්ද මෙම නිවසට තිබෙනවා. මෙම නිවස අංග සම්පූර්ණ නිවසක්. මෙම නිවසේ මිල කියන්නේ 1,52යි. පිරිසිදු සින්නකර ඔප්පු තමයි තිබෙන්නේ. හොඳයි. මම ඔයාලට වැඩි විස්තර දැනගන්න නිවසේ හිමිකරුගේ දුරකථන අංකය කියන්නම්. ඔයාලට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම නිවසේ වැඩි විස්තරයක් දැනගන්න. 077යි 220යි 70යි 02. ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් දී මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම නිවසේ වැඩි විස්තරයක් දැනගන්න. හොඳයි එහෙනම්. මෙම ඉඩම සමග නිවස තිබෙන්නේ වේයන්ගොඩ අල්ගම පාරට ළඟින්. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 15යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම නිවසට තිබෙනවා. මෙම ඉඩමේ සිට නිට්ටඹුව අල්ගම පාරට මීටර් 300ක්ද, පස්යාල අල්ගම පාරට කිලෝමීටර් 2කමාරක්ද, කොළඹ නුවර පාරට කිලෝමීටර් 5ක්ද වගේ දුරක් තමයි තිබෙන්නේ. මෙම නිවසේ නිදන කාමරයක්, සාලය, බාත්රූම් එක තමයි තිබෙන්නේ. පිරිසිදු සින්නකර ඔප්පු තමයි වගේම තිබෙන්නේ. හොඳයි. මම ඔයාලට වැඩි විස්තර ගන්න නිවසේ හිමිකරුගේ දුරකථන අංකය කියන්නම්. 071යි 99යි 03යි 23. මෙම නිවසේ මිල කියන්නේ 1,23යි.
ඔයාලට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම නිවසේ වැඩි විස්තරයක් දැනගන්න. හොඳයි එහෙනම්. මෙම ඉඩම සමග නිවස තිබෙන්නේ ගම්පහ දිවුලපිටිය ඕල්පන ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 24යි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම නිවසට තිබෙනවා. මෙම ඉඩමේ සිට දිවුලපිටිය මීරිගම ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1කමාරක්ද දිවුලපිටිය නගරයට කිලෝමීටර් 3ක වගේ දුරක් තමයි තියෙන්නේ. ඒ වගේම ස්වාභාවික ආපදා කිසිවක් නොමැති ප්‍රදේශයක් තමයි මෙම ඉඩම. මෙම ඉඩමේ පොල් ගස් 6ක් සහ විශාල භෝග ප්‍රමාණයක්ද තිබෙනවා. ඒ වගේම නිදහස් පරිසරයක තමයි මෙම නිවස තිබෙන්නේ. මෙම නිවසේ නිදන කාමර 3ක්, සාලය, කෑම කාමරය, කුස්සිය, පිටට ටොයිලට් එක තමයි තිබෙන්නේ. ඒ වගේම පිරිසිදු සින්නක්කර ඔප්පු තමයි තිබෙන්නේ. හොඳයි. මෙම නිවසේ මිල කියන්නේ 45,000යි. මිල ගණන් සාකච්ඡා කර ගැනීම හැකියාවද ඔයාලට තියෙනවා. හොඳයි. මම ඔයාලට වැඩි විස්තර දැනගන්න නිවසේ හිමිකරුගේ දුරකථන අංකය කියන්නම්. 071 783යි 44යි 51. හොඳයි එහෙනම්. මෙම ඉඩම සමග නිවස තිබෙන්නේ වවුනියා ප්‍රදේශයේ. මෙම ඉඩමේ ප්‍රමාණය අක්කරයයි. ජලය විදුලිය සෑම පහසුකමක්ම මෙම ඉඩමට තිබෙනවා. මෙම ඉඩමේ සිට ප්‍රධාන බස් පාරට මීටර් 500ක වගේ දුරක් තමයි තිබෙන්නේ. ඒ වගේම මෙම ඉඩමේ පොල් ගස් 15ක්ද ඒ වගේම අඹ දෙහි කිසෙල් වැනි විශාල භෝග ප්‍රමාණයක්ද තිබෙනවා. ඒ වගේම තමයි වනාලි කරදර කිසිවක් නොමැති මෙම ඉඩමේ නිදන කාමර 2ක්, සාලය, කුස්සිය, කෑම කාමරය වගේම විශාල වැරන්ඩාවක්ද තිබෙනවා. නිවසේ මිල කියන්නේ 17,000යි. ඊටමත්ම අඩු මුදලක් තමයි කියන්නේ. හොඳයි. ඒ වගේම පිරිසිදු සින්නක්කර ඔප්පු තමයි තිබෙන්නේ. හොඳයි. මම ඔයාලට වැඩි විස්තර දැනගන්න නිවසේ හිමිකරුගේ දුරකථන අංකය කියන්නම්. ඔයාලට පුළුවන් ඔහුට දුරකථන ඇමතුමක් දී මිල ගණන් සාකච්ඡා කරගන්න වගේම ඉඩමේ වැඩි විස්තර දැනගන්න. 077යි 75යි 214යි 48. හොඳයි. මේ වගේම ඉඩම් හා නිවාස විශාල ප්‍රමාණයක් අප සතුව තව තිබෙනවා. ඔයාලා තවමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කර අපට සහයෝගය ලබා දෙන්න. මේ වගේම අලුත් වීඩියෝ එකකින් අපි ඉදිරියේදී මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.